ඩෙලිවරි සර්විස් බැලුවොත් එහෙම දැන් සෙටින් වල තියෙනවා ඩෙලිවරි සර්විස් දැනට දාලා තියෙනවා අපි 4ක්. තව දෙකක විතර කතා කරගෙන යන ගමන් ඒ දෙකත් ඇඩ් කරන ඉස්සරහට මේකේ ඩෙලිවරි සර්විස් API වලින් කනෙක්ට් කරලා තියෙන්නේ ඩිෆෝල්ට් එකක් දාගන්න පුළුවන් කැමති එකක්. දැනට දාලා තියෙන Combio Royal එකයි Word එකයි Domex එකයි තමයි API හරහා කනෙක්ට් කරන්න දාලා තියෙන්නේ. මේ මොනවාම ගැටලු එන්න පුළුවන් මොකද හැම වෙලාවෙම මේ ඩෙලිවරි සර්විස් වල API එක හරියට වැඩ කරන්නේ නැහැ. ඉලක්ක වෙලාවල ඉෂුව එන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ රිෆ්‍රෙෂ් කරලා බලන්න බෝධුරට හරියනවා. මේක Combio එක කනෙක්ට් කරගන්න ඉතින් මම කියන්නම් Combio ඩෙලිවරි ඉන්ටිග්‍රේෂන් කියලා තියෙනවා Courier Webils කියලා එකක් තියෙනවා. Combio එකේ ඔයා ඉස්සෙල්ලාම enable කරගන්න ඕනේ. enable කරලා මේ API key කියලා එකක් තියෙනවා. ඒක ඔයා Combio ඩෙලිවරි එකට ඊමේල් එකක් දාන්න ඕනේ. ඔයා Combio කියන්නේ Combio එකේ මේල් එක කියන්නේ මේල් එක ඔයා මොකද්ද දාලා තියෙන්නේ Combio එකට අන්නේ මේල් එකෙන් මේල් එකක් දාන්න ඕනේ API එක ඕනි කියලා රික්වෙස්ට් කරලා ඊට පස්සේ යාලා API එකක් කරනවා ඒ key එක මෙතන දානවා. දාලා හිටන් enable ටික් එක දාලා ඔයා ටෙස්ට් කරලා බලන්න මේ sandbox කියන එක දාලා live කියලා දැම්මොත් එහෙම තමයි ඔයා ready වුණොත් තමයි live දාගෙන යවන්න orders. මේක ගොඩක් ඕන මේකේ ඔයාට default delivery description එකක් දාන්න පුළුවන් මොනවා හරි ඔයා යනවා clothing මොනවා හරි එකම එකක් නම් ඔයා යවන්නේ ඒක මෙතන දාලා තියාගන්න පුළුවන් ඒක save දෙන්න ඊට පස්සේ Courier Webbil ඔයා මෙතන API එක දැම්මාට පස්සේ Courier Webbil වලට ගිහිල්ලා ඔයාට මෙතන manual enter කරන්න පුළුවන් මෙතන මුල අංකය මෙතන ඔයාට දීලා තියෙන Webbil එකේ අන්තිම අංකය දාලා generate කරාම මෙතන Webbil ටික එනවා. එහෙම නැත්නම් ඔයාට sync Webbil බටන් එක ඔබ ගමම්ම sync කරන මේ Combio එක මම දාලා නැහැ නේද ටිකක් ඒක නිසා පෙන්නන්නේ නැහැ. මේ sync කරකම ඔයාට ඔයාගේ තියෙන Webbil සේරම මෙතන load වෙනවා. ඊට පස්සේ ඒක add වලට ගියාම මෙතන Combio කියලා තේරුවාම මෙතන Webbil කියලා තියෙනවා. මේ bill එක බුවාට පස්සේ මෙතන පෙන්නනවා list එක මේ Webbil ටික. එතන අන්තිම ඉලක්කම් 3 ගැහුවාම ඔයාට ඕනේ Webbil එක ගන්න පුළුවන්. නැත්නම් search කොහොම බලලා scroll කරලා ගන්නත් පුළුවන්. ඊට පස්සේ මේ Combio එක වෙන්නේ මෙහෙමයි. Combio එක delivery service එක. ඊට පස්සේ Word එක වෙන්නේ ඒකෙත් enable කරන්න ඕනේ. enable කරලා ඔයාට ඕනේ විතරයි enable මේක ඕන නම් enable කරන්න ඕන නැත්නම් disable කරලා දාන්න. මේක ඊට පස්සේ client ID කියන එකක් තියෙනවා ඒගොල්ලන්ගේ මේ Word එකේ ඒක දාන්න ඕනේ. ඊට පස්සේ API key එකක් තියෙනවා ඒකත් දාන්න ඕනේ. description එක අර වගේමයි මොකක් හරි දාන්න බලන්න clothing නැත්නම් gift item මොකක් හරි. ඊට පස්සේ portal මේක දාන්න ඕනේ. මේක login details දෙන්න ඕනේ. ඔයා මේකට ඔයා මේ Word එකට email එකයි ඒකට දීලා තියෙන password එක මේකට දීලා තමයි save කරන්න ඕනේ. ඊට පස්සේ ඒගොල්ලන්ගේ Webbil මෙතනට load වෙන්නේ නැහැ. මේ Word එකේ නැහැ එහෙම load වෙන මේ sync කරලා නැහැ ඒගොල්ලෝ Webbil මේකට ඕඩර් එකක් දාද්දි මෙතන Word තෝරලා මේ විස්තර පුරවලා මේ දැන් Combio කිව්වම මේ Combio එකට හරියන විදිහට තමයි මේ ටික හැදෙන්නේ. ඊට පස්සේ Royal එකේ වෙනස්. ඒ හැම delivery service එකම එකකට එකක් වෙනස්. ඒක නිසා ඒකට හරියන්න මෙතන හැදෙනවා. දැන් Word එකේ මෙතන ඕඩර් එකක් දාද්දි නේද මම කිව්වා ඕඩර් එකක් දාද්දි අන්තිමට ඕඩර් එකක් දාලා ඒ ඕඩර් එක sync කරන්න යද්දි පෙන්නනවා මේ delivery ඒගොල්ලෝ Webbil එකක් තියනවාද type කරන්න පුළුවන්. නැත්නම් ඒගොල්ලෝ auto generate කරනවා Webbil එකක්. එහෙමයි Word එකේ හැදෙන්නේ. Combio එකේ වගේ මෙතනින් generate sync කරන්න එකක් නැහැ Word එකේ. ඊපස්සේ තියෙන Royal Express එකේ Royal Express එක enable කරගන්න පුළුවන්. tenant name කියන්නේ මෙතන Royal Express කියලා ගහන්න. ඊට පස්සේ මෙතන Royal එකට දීලා තියෙන mail එක Royal එකට දීලා තියෙන password එක දාන්න ඕනේ. ඊට පස්සේ මෙතන සාමාන්‍ය හැමෝටම මෙතන මං අහලා බලලා කෝට් එක කියලා තමයි තියෙන්නේ. කෝට් එක කියලා දාලා මෙතන කොළඹ කියලා දාලා save කරලා test කරන්න. ඊට පස්සේ fetch business කියන එක touch කරන්න. ඊට පස්සේ මෙතන පෙන්නනවා ඔයාගේ business name එක වෙනවා. ඒක click කරලා ඊට පස්සේ ආයි save එකක් දීලා ඊට පස්සේ sync cities ඔබන්න. ඊට පස්සේ sync status ඊට පස්සේ sync වෙනවා ටික. මේගොල්ලෝගේ Webbil එක generate කරන්න බෑ. කියන්නේ sync කරන්න බෑ. sync බොට sync වෙන්නේ නැහැ. මේගොල්ලන්ගේ කරන්න ඕනේ මුල් ඔයාගේ Webbil ටික හම්බ වෙච්ච ටිකේ මුල් අංකෙ මෙතන ගහලා ඒ Webbil set එකේම අන්තිම අංකෙ මෙතන ගහලා generate කරන්න. මේ සියලුම Webbil මෙතන load වෙනවා. ඊට පස්සේ අර වගේමයි මෙතන ගියාට පස්සේ මෙතන Royal තියවනවා. ඊට පස්සේ මෙතන පෙන්නනවා ඒගොල්ලන්ගේ ඔයා මේ දාපු Webbil ටික මෙතන ඔයාට ඕන Webbil එක දාලා මේ ටික සියලුම පුරවලා අර වගේම sync order එකේ යවන්න තියෙන්නේ මේ Royal එකට. ඊට පස්සේ එතන මේ
හරි ඕඩර් එකට පෙන්නනවා. ඊට පස්සේ ඩොමෙක්ස් එකේ මම හිතන්නේ ගොඩාක් එරර්ස් තියෙන ඩොමෙක්ස් එකේ මේ ඒගොල්ලන්ගේ සයිට් එක පැත්තෙන් ගොඩක් ඉෂුව ටිකක් හම්බුණා මට. මේකේ enable API key එකක් තියෙනවා. ඊට පස්සේ customer code කියලා ඒගොල්ලෝ දෙනවා මේල් එකට. මම හිතන්නේ ඒකේ ඉන්නේ ඒගොල්ලෝ එවන්නේ. ඒකෙන් මේල් එකෙන් customer code එක දාන්න ඕනේ. ඒගොල්ලෝ API එකක් දෙනවා. ඊට පස්සේ delivery description එකක් ඔයාලට දාගන්න පුළුවන්. මේ item එකක් මොකක්ද කියලා මෙතන දාගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඔයාගේ විස්තර ටික දාගන්න ඕනේ. sender name, ඔයාගේ නම, address එක මේ ටික දාලා save කරන්න. ඒ ටික තමයි මෙතන. ඊට පස්සේ මෙතන මොනවා හරි fail වුණොත් මෙතන පෙන්නනවා. මේ delivery මොනවා හරි fail වුණොත් එහෙනම් මෙතන තමයි පෙන්නන්නේ. logs and web hook එකේ මේ ටික තමයි delivery service API integration ටික.